මේ වීඩියෝ එක බලන ඔයාවත් අයිබෝන් කියලා පිළිගන්නවා ඩිල්ෂාන් IM Academy YouTube channel එකට. ඔයගොල්ලෝ මේකතු වෙලා ඉන්නේ මගේ Binance full course එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම කලින් වීඩියෝ වලදී කතා කරා account එක හදන තැන ඉඳලා security හදා ගන්න දේවල් හැම දෙයක්ම කතා කරලා තියෙන්නේ අපි. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද අපේ Binance account එකකට දැන් trading පටන් ගන්නනේ හදන්නේ. ඉතින් මේ trade කරන්න සල්ලි දාගන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි කතා කරන්න හදන්නේ. ඉතිං මම ඔන්න දැන් එකකවුන්් එක ඉන්නේ හෝම් වල ම යන ඇසට්වල්ට ඇසට්වල්ට ගිහිල අපිට බලාගන්න පුළුවන් මගේ මේ වෙලා තියෙනවා ඕවවිව් ෆන්ඩිං ස්පොට් ෆීච කියලා තුන මේ ෆන්ඩින් කියන එකට ගිහිල තමයි සල්ලි දාගන්න හදන්න අපේ බයිනන්ස එකකවුන්් එකේ තියෙන සල්ලි ලංකාවට ගන්නත් ලංකාව තින සල්ලි බයිනන්ස එකකවුන්් එකට ගන්නත් ඔය දෙකට මොය ෆන්ඩින් කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ ඉතිං ෆන්ඩින් කියන එක ඔගොල්ලොන්ට පැහදිලිව බලාගන්න පුළුවන් මෙතන තියෙනවා ඇඩ් ෆන් කියල එකක් ඇඩ්ෆන් වල තියෙනවා යටම P2P ට්‍රේඩිං කියන එක මේ P2P ට්‍රේඩිං කියන එකට ඇවිල්ලා ඔයා මුලින්ම කරන්න ඕන මෙන්න මෙතන දකුණු පැත්තේ උඩ USD හරි වෙන කරන්සි එකක් තියෙනවා නම් මේක LKR වලට චේන්ජ් කරගන්න එක. ඉතින් මෙතන ඔයාලට buy sell කියලා දෙකක් බලා ගන්න පුළුවන්. sell කියලා කියන්නේ Binance එකේ තියෙන සල්ලි ලංකාවේ account එකට දාගන්න පාවිච්චි කරන එක. buy කියලා කියන්නේ ලංකාවේ account එකේ තියෙන සල්ලි Binance එකට දාගන්න පාවිච්චි කරන ක්‍රමවේදයට. ඉතින් අපිට මෙතනදී USDT කියන කරන්සි එක Binance එකට දාගන්නත් පුළුවන් Bitcoin මේ වගේ coin වල ගොඩක් තියෙනවා මේ ඕන එකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් Binance එක අපි mainly trade කරන්නේ USDT කියන coin එක නිසා අපි ඒක අපේ Binance account එකට දාගන්න හදන්නේ. ඒ නිසා USDT කියන එක මෙතන බලන්න තේරිලාද තියෙන්නේ කියලා. ඒක නිවැරදිව තේරිලා තියෙනවා නම් ඔයාට මේ අවස්ථාවේ බලා ගන්න පුළුවන් මේ වෙලාවේ දැන් P2P කියලා කියන්නේ peer to peer method එකක්නේ. අපිට ඩිරෙක්ට් මෙතඩ් එකක් නැහැ කෙලින්ම අපේ ලංකාවේ account එකේ සල්ලි Binance එකට දාගන්න එහෙම බෑ. අපි මෙතනදී කරන්නේ දැන් මේ වෙලාවේ රුපියල් අපේක්ෂාවෙන් ඩොලර් විකිණීමේ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්ට රුපියල් ටිකක් දාලා ඒ මිනිස්සයාගෙන් අපේ Binance account එකට ඩොලර්ස් ටිකක් දාගන්න මෙතඩ් එකක් Binance එක කරා කරගන්න හදන්නේ. ඉතින් බලන්නකෝ මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න මිනිස්සු ගොඩ මේක පොඩ්ඩක් රීප්‍රෙෂ් කරාම guys සැරින් සැරේට වෙනස් වෙනවා. මේ බලන්න උඩම ඉන්නවා ක්‍රිප්ටෝමසි ඊට පස්සේ දෙව්මි AMK exchange මේ වගේ ගොඩක් තියෙනවා. මෙහෙම පල්ලෙහාට ගියාට පස්සේ විවිධ රේට් වලට විවිධ කට්ටිය ඉන්නවාට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා බලන්න ඕන වැදගත්ම දේ තමයි දැන් ඔයා හිතන්න ඔයා පුංචි ගාණක් දාගන්න රුපියල් 1000ක් වෙන්න පුළුවන් රුපියල් 2000ක් වෙන්න පුළුවන් 5000ක් 10000ක් ලක්ෂයක් වගේ ඔයා ගාව තියෙන ගාණක් කියලා හිතන්නකො මොකක් හරි ගාණක් දැන් ඔයාගේ ලංකාවේ account එකේ තියෙනවා කිසියම් balance එකක් ඔයා ඒ balance එක තමයි Binance එකට දාගන්න හදන්නේ. අන්න එතනදී ඔයා බලන්න ඕන ඔයා දැන් හිතන රුපියල් 5000ක මුදලක් ඔයා දාගන්න හදනවා කියලා. ඔයා බලන්න මෙන්න මෙතන මේ 307යි කියලා amount එහෙම තියෙනවා. මේ 307යි කියලා කියන්නේ මේ වෙලාවේ එක USDT coin එකක් ඔයා මිලදී ගන්න නම් රුපියල් වලින් කීයක් ගෙවන්න ඕනද කියන එක තමයි මෙතන තියෙන 307යි කියලා කියන්නේ. එතකොට එක USDT එකක් රුපියල් වලින් 307යි 740ක් වෙනවා. ඊට පස්සේ යට තියෙනවා බලන්න ලිමිට් කියලා එකක්. ඒක තමයි මෙතනදී වැදගත්ම දේ වෙන්නේ. දැන් උඩම ඉන්න කෙනා ගනුදෙනු කරන්නේ ලක්ෂ 3යි ලක්ෂ 5යි අතර විතරයි. රුපියල් 5000ක් තියෙන කෙනෙක් මෙයා තෝරගෙන හරියන්නේ නැහැ. මොකෝ මෙයාත් එක ගනුදෙනු කරනවා නම් අඩුතරම ලක්ෂ 3ක් ට්‍රාන්ස්ෆර් කර ගන්න ඕන. බලන්න දෙවෙනි කෙනා 12000යි 120000යි අතර පමණයි. එයා හරියන්නේ නැහැ. තුන්වෙනි කෙනා පටන් ගන්නෙ 90000න්. ඊගාව කෙනත් හරියන්නේ 75000යි 50000යි මේ වගේ ලොකු ගණන් වලට කට්ටිය ඉන්න අතරේ බලන්න මෙන්න මේ වගේ සුපුන් තිවංග කියලා අහිංසක කොල්ලෙක් ඉන්නවා රුපියල් 1000 ඉඳලා 11534 යනකම් ගනුදෙනු කරනවා. එයා ගාව තියෙන්නේම Binance account එකේ ඩොලර් 37ක් පමණයි. එතකොට අපේ වැඩේට හරියන්නේ guys මෙන්න මේ වගේ කෙනෙක්. හැබැයි කවදාවත් ලිමිට් එක විතරක් බලන්නේ නැහැ. ඒත් එක්කම බලන්න ඕන guys මෙතන බලන්න එයාගේ නමට යටින් එයා කරලා තියෙන ට්‍රේඩ් සංඛ්‍යාව එයා ට්‍රේඩ් 323ක් කරලා තියෙනවා. ඒ කියන්නේ Binance එකත් එක්ක අපිට විශ්වාසයක් තියන්න පුළුවන් කෙනෙක්. දැන් සමහර කට්ටිය මෙතන ඉන්න පුළුවන් අපේ සල්ලි ටික බැංකු account එකට දාගෙන අපිට ඩොලර්ස් නොදී ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි guys මෙතන තියෙන මේ ප්‍රොෆයිල් එකෙන් අපිට එයා ගැන විස්තර බලන්න පුළුවන්. දැන් මේ සුපුන් තිවංග කියන කෙනාගේ ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරාම මේ සෙල්ලම් කෙනෙක් නෙවෙයි මෙයා. ට්‍රේඩ් 2627ක් දාලා තියෙනවා. නේද? ඊට පස්සේ මෙයා ගැන තියෙන විස්තර බලා ගන්න පුළුවන්. Binance එකට ඇවිල්ලා කොච්චර කාලද දවස් 1000 ගාණක් වෙනවා. මේගේ හොඳ පරණ විශ්වාස තියන්න පුළුවන් කෙනෙක්. ඒතකොට මේ වගේ කෙනෙක්ට කියලා ගනුදෙනුවක් කරගන්න ඔයාලා බය වෙන්න එපා. ඔයාලට පුළුවන් මේ වගේ කෙනෙක් තෝරගෙන මෙයාගේ account එකට බය නැතුව සල්ලි දාලා ඔයාගේ ගනුදෙනුව කරගන්න.
ඒ හින්දා පොඩ්ඩක් බය වෙන්න එපා මේ වගේ ඇත්ත එක වැඩ කරන්න. ඉතින් අනිවාර්යෙන් බලන්න මෙන්න මෙතන උඩ තියෙන positive feedback rate එක මෙයාට 100%යි. ඉතින් මේ වගේ කෙනෙක්ම අනිවාර්යෙන් තෝරගන්න. දැන් ඔයා චුට්ටක් ඇත්තට මේ වගේ ආවට පස්සේ බලන්න මෙතන ඉන්නවා මේ ඊයේ පෙරේද Binance එකට ආපු අලුත් ඩයල් ඉන්නවා. ඉතින් ඒ කට්ටියට කියලා ඔන්න මේ ට්‍රේඩ් 15යි මෙයාගේ තියෙන. මේ වගේ කට්ටියට කියලා වැඩි වැඩ කරගන්න යන්න එපා. 15යිනේ. Binance එකටත් ඇවිල්ලා සමහරු මහ කාලයක් නැහැ. ඉතින් ඒ වගේ හොරු එහෙම මෙතන ඉන්න පුළුවන්. ඈ විශ්වාසය තියන්න එපා. විශ්වාසය ඇති කරගන්න නම් මම මේ තියෙන මූලාශ්‍ර වලින් හොඳට ඔයා බලන්න මේ ස්මාර්ට් ලංකාවගේ කට්ටිය ගත්තොත් එහෙම මාර කට්ටිය හොඳ පරණ කට්ටිය. හරි. ඉතින් මම යනවා සුපුන් තිවංග ගාවට ගිහලා මෙන්න මෙතන තියෙන buy button එක press කරන්න කලින් මෙතන තියෙනවා guys bank transfer. දැන් සමහර කට්ටිය ඉන්නවා යාලා mobile reload විදියට ගනුදෙනු කරන කට්ටිය. ඒ වගේ කට්ටිය ඉන්නවා. අනිවාර්යෙන් බලන්න. දැන් ඔයා මෙයාට සල්ලි බැංක් එකට දාන හින්දා bank transfer කියන එක තියෙනවද කියලා බලන්න. ඒ වගේම මෙයා විනාඩි 15ක් ඇතුළත ගනුදෙනු කරනවා කියන එකත් මෙතන තියෙනවා. ඔන්න මම buy කියන බටන් එක ක්ලික් කළා. මෙතන බලන්න දෙකක් තියෙනවා. buy LKR, buy USDT. මේක නිකන් පොඩි කන්වර්ට් කරන පොයින්ට් එකක් වගේ වාට මේ දැන් හිතන්න ඔයා රුපියල් 5000ක් නම් තියෙන මෙන්න 5000යි කියලා මෙතනින් ගැහුවට පස්සේ USDT amount එක 16යි කියලා මෙතන පෙන්නනවා. ඒ කියන්නේ ඔයා මෙයා තිවංගගේ account එක රුපියල් 5000ක් දැම්මොත් ඉතින් ඔයාට එන්න USDT balance එක. ඒ වගේම ඔයාට මෙතන type කරන්න පුළුවන් ඔයාට USDT Binance එකට කීයක් ඕනද කියලා මේ බලන්න. මම type කරනවා 17යි කියලා. අන්න. ඔයාට USDT 17ක් ඕන නම් ඔයා 5246ක් දාන්න ඕන. නිකන් අර දෙපැත්තටම තියෙනවා. ඉතින් අපිට ඕන එකක් මෙතනින් තෝරගෙන ඕන එකක් දාන්න පුළුවන්. මොකක්ද දැම්මත් ඉතින් අර නිකන් ඒ වලට පෙන්වන එක විතරයි වෙන්නේ එකම දේ. මෙන්න ඕන amount එකකින් දාගන්න. මම මෙතන රුපියල් 5000 කියලා type කරගන්නවා. ඊට පස්සේ බලන්න මෙතන විස්තර ටිකක් තියෙනවා. මේ විස්තර ටික ඔයා හොඳින් කියවන්න. කියවුවා කියලා ඉතින් ඇති දෙයක් නැහැ. නිකන් ඉන්න ගමන් කියවන්න. ඊට පස්සේ මේ විස්තර ටික බලලා place order කියන එක ඔයා ක්ලික් කරන්න ඕන. ක්ලික් කරලා ඕනනම් මෙයාට පොඩි chat එකක් දාලා බලන්න. අන්න එයා දාලා තියෙනවා hello කියලා. මම කියනවා hi මං සල්ලි දානවා කියලා දානවා. ඉතින් එහෙම දාන්න ඕනේ නැහැ. මෙතනින් බෑක් කරන්න පුළුවන්. මේ ඒක ඉතින් අවශ්‍ය නැහැ ඉතින්. දැන් ඔයා මොකක් හරි මාර්ගකින් ඔයා කරන්න හරි බ්‍රෝ දාන්න කියලා අන්න රිප්ලයි කරලා තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 15ක් ඇතුළත ඔයා සල්ලි දාන්න ඕන. ඊට පස්සේ රුපියල් 5000ක් දාන්න ඕන. මෙයාගේ account නම සුපුන් විජේකෝන්. මෙයාගේ බැංකුව ඇවිල්ලා මේ තියෙන බැංක් නම්බර එක බැංක් එක නේෂන් ට්‍රස්ට් බ්‍රාන්ච් එක දාලා තියෙනවා. එයාගේ මගේ account එකේ නම තියෙනවා. ඊට පස්සේ order details ටික තියෙනවා. පොඩි fee එකක් කැපෙනවා. ඕනනම් ඒ ටික බලන්න. ඊට පස්සේ දැන් මුලින්ම අපි කරන්න ඕන අපි එක්කෝ ATM එකක් ගාවට ගිහිල්ලා හරි නැත්නම් අපේ මොකක් හරි බැංක් app එකක් පාවිච්චි කරලා හරි මෙන්න මෙතන දීලා තියෙන account number එකට සල්ලි දාන එක තමයි කරන්න තියෙන්නේ. අපි ඒ ස්ටෙප් එකට යන්න. දැන් මගේ ෆෝන් එකේ මම බැංකුව app එකට ගිහිල්ලා මේ account එකට සල්ලි දාන්න හදන්නේ. ඒක ඇලි ඉතින් පෙන්නන්නේ නැහැ. මගේ account එක ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ නෑනේ. ඒ හින්දා බැංක් app එකේ සල්ලි දාන විදිහට ඔයා ඒක දාගන්න. ඒක ඉතින් ඔයාලා දන්නවනේ. ඕකේ ගයිස් ඔන්න මගේ කමර්ෂල් බැංකුව app එක මම පාවිච්චි කරේ වැඩේට. ඔන්න මම සුපුන්ගේ account එකට සල්ලි දාලා තියෙන්නේ. හරිද? දැන් මම පොඩි ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහනවා. ඉතින් ඒක අනිවාර්ය නැහැ. හරි. දැන් මම යනවා ආපහු මගේ Binance app එකට. ගිහලා දැන් සල්ලි දාලානේ තියෙන්නේ. දැන් මම මෙතන දෙනවා transfer notify seller කියන බටන් එක. මේකෙන් වෙන්නේ මම සල්ලි දැම්ම දාලා තියෙන්නේ කියන එක එයාට notify වෙන එක විතරයි. හරි. ඔන්න දැන් එයාට තියෙන්නේ යාගේ පැත්තෙන් මේක චෙක් කරලා එයාට විනාඩි 6ක කාලයක් තියෙනවා. චෙක් කරලා මෙතන chat කියන එකට ගිහිල්ලා ඔන්නම් ඔයාලට පුළුවන් අර සල්ලි දාපු එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඕනනම් මෙතෙන්ට යවන්න. මේක කරන්න පුළුවන්. විදිහට කරන්න පුළුවන්. දැන් අපේ account එකට USDT ටික ඒවි. ඉතින් ඔයාලට තව ඔප්ෂන් එකක් තියෙනවා. බැරි වෙලා හරි මෙයා සල්ලි දාගෙන අපිට USDT ටික දැම්මේ නැත්නම් මෙතන help කියන එකට ගිහිල්ලා ඔයාලට බය නැතුව මේ මෙතන තියෙන ඔප්ෂන් ගොඩක් appeal එකක් දාන්න පුළුවන්. මේ වගේ Binance එකට විස්තරය කියලා මේ appeal කියන එකට ගිහිල්ලා අපේ proof සල්ලි දැම්ම කියන proof ටික දාලා හැබැයි ඉතින් time එක ඉවර වෙලා තියෙනවා. විනාඩි 9 පැනලා තියෙන්න ඕන. claim කරලා Binance එකට මෙයාගෙන් සල්ලි release කරගන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවල් තියෙනවා. එතෙන්ට පාවිච්චි කරන්න මේ විදිහට. මේ බලන්න. මේ වෙලාව ගෙවිලා ගියාට පස්සේ ඔයාට Binance එකට සල්ලි ඒවි. ඉතින් අපි එතකන් චුට්ටක් ඉවසලා ඉන්න ඕන. කලබල වෙන්න එපා. මෙතන උඩ විනාඩි 5ක් එතන අඩු වෙනවා. මේක ඉවරනකන් ඉන්න. බැරි වෙලා හරි එයා check කරලා තමයි අපිට සල්ලි release කරන්නේ. එයාගේ account එක check කරලා එතකන් ඉන්න ඕන ඔයා. ඔන්න මැසේජ් වලට ගියාට පස්සේ එයා පොඩි මැසේජ් එකක් දාලා තියෙනවා payment එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න කියලා. නේද? ඔන්න මම ස්ක්‍රීන්ෂොට් එකකුත් දානවා එයාට. ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් වෙන ගමන් තව ටිකකින් එයා මගේ account එක check කරලා මට USDT ටික නැවත මගේ Binance account එකට දාවි. අන්න මැසේජ් එකක් දාලා තියෙනවා. හරි සල්ලි ඇවිල්ලා thanks කියලා දාලා තියෙනවා. දැන් එයා
රිලීස් කරાවි. අන්න එයා රිලීස් කරා දැක්කද? හරි. ඔන්න $16.19ක් මගේ Binance account එකට USDT වලින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයා හොඳ සර්විස් එකක් දීපු නිසා මම මෙතන positive කියන එකට දීලා fast transaction දීලා leave comment කියන එක දෙනවා. එතකොට එයාට අර වගේ feedback එකක් ඇඩ් වෙනවා. මේක close කරනවා, මේකෙන් back වෙනවා. මෙතනින් ආපස්සට back වෙනවා P2P වලට. හරි. දැන් මෙතන ඔයා funding කියන එක චුට්ටක් refresh කරලා බලන්න. මෙන්න $22ක් තියෙනවා. අපේ අර කලින් තිබිච්ච BNB balance එකක් තියෙනවා 6යි ගාණක්. මෙන්න දැන් ආපු USD ටික. ඉතින් මේක තියෙන්නේ funding කියන wallet එකේ. මෙතන transfer කියන එක පාවිච්චි කරලා ඔයාලට මේ මෙතනින් උඩින් from කියන එකට funding කියන wallet එක තෝරලා මේක ඕන wallet spot wallet එකට future wallet එකට ඕන එකකට ඉතින් දාගන්න පුළුවන් මේ balance එක. overview කියන එකට ගියත් අපේ Binance එකේ තියෙන total balance එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වීඩියෝ එකේදී කතා කරේ කොහොමද Binance එකට USDT ලංකාවේ account එකෙන් දාගන්න කියන කාරණාව. වීඩියෝ එක හොඳ නම් like කරන්න අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඉතින් වැඩේ මම පැහැදිලිව කියලා දුන්නා නම් ඒ වගේම තියෙන ප්‍රශ්න ගැටලුත් comment එකක් දාන්න මම reply කරනවා. ඊගා වීඩියෝ එකේදී අපි කතා කරමු කොහොමද මේ සල්ලි ප්‍රමාණයක් අපේ ලංකාවේ account එකට ගන්න කියන කාරණාව ගැන. එහෙනම් කාලය අරගෙන වීඩියෝ එක බලුවට ගොඩාක්ම ස්තුතියි.